හෙලෝ යාලෝනි ඉතින් ඕගොලම එකතරයින කලිකටේච්කයි YouTube චනල ගෙන තවත් බ්‍රන්ඩ් ඉන්ට්‍රස්ටිම් විඩියක් එක්ක ඉතින් ඔන්න ඔයාලට මමද අරංාවේ කොහොමද ඔයාගේ YouTube චැනල එකට ෆ්‍රී මියසික් කියන කොපිරයිට් ්‍රී මියසික් කොමද ගන්න කියලා ඉතින් මේකට කොපිරයිට් අදින්න ඉතින්වා බයවෙන්න එපා මම එක මගේ කම්පියුටරෙන් කරන කියලා ඔයාට කිසිම දෙයක් බයවෙන්නන ඔයාගේ ෆෝන් එක ක්‍රෝම් එකට ගහිලා එක YouTube කියලා සර්ච් කළ එක ඩෙස්ක්ටොප් සයිට් දාගන්න ඉතින් ඊට පස්සේ මම මේ කරන විදියටම ඔයාලට හැමදේම කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මේකට අපිට ඉන්ට්‍රෙට් යන්න ඔයාලට බ්‍රවුසර් එක ඕන වෙනවා. ඉතින් මම මෙතන Google Chrome මගේ බ්‍රවුසර් එක විදියට තෝරගන්නවා. ඉතින් Google Chrome එක ඕපන් කරගෙන ඔයා මේකේ අනිවාර්යෙන් ඔයාගේ YouTube channel එකක් තියෙන email එකක් තෝරගන්න. මම මෙතන ඔයාලට මගේ වීඩියෝ බලන YouTube channel එකේ email එකෙන් තමයි log වෙන්නේ. ඉතින් මම මෙතන ඊට පස්සේ YouTube කියලා search කරගන්නවා. ඉතින් YouTube කියලා search කරගෙන ඊට පස්සේ මේ වගේ YouTube කියන link එක උඩ click කරලා ඔයාගේ YouTube page එකට log වෙන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙතන තියෙනවා ඔයාගේ channel logo එක. ඉතින් මේ channel logo එක උඩ එක සැරයක් click කරන්න. ඊට පස්සේ ඔයාලට එනවා ඇති ඔයාගේ YouTube channel එක නමත් එක්ක. ඉතින් ඊට පස්සේ මෙතන YouTube studio කියලා එනවා ඇති. ඉතින් මේ studio කියන එක උඩ click කරන්න. ඊට පස්සේ ඔයා load වෙනවා පේනවා. ඉතින් phone එකකින් කරොත් චුට්ටක් slow වෙයි. ඊට පස්සේ මේ වගේ ඔයාගේ channel එකේ main dashboard එකට එනවා. ඉතින් ඊට පස්සේ ඔයා මෙන්න මෙතන තියෙන menu එකේ මෙන්න මෙතන යටම තියෙන audio library කියන එක සැරයක් click කරන්න. ඉතින් ඊට පස්සේ මෙතන ඔයාට එනවා මේ audio library එක. තාම ඉවර නැහැ. ඉතින් මෙන්න මේ වගේ music තියෙනවා. මේවත් ගන්න පුළුවන්. මම තව චුට්ටි දේවල් ටිකක් කියලා දෙනවා. ඉතින් මේක දැනට වැඩක් නැහැ. ඉතින් මෙතන search bar එක තියෙනවා. ඔයාට title එකක් දීලා මෙතනින් search කරන්න පුළුවන්. එතකොට mood එක. ඊට පස්සේ අපිට artist name එක අපි artist name එක දුන්නා. ඔයාට කැමති කෙනෙක්ගේ නමක් දීලා මෙතන apply දෙන්න පුළුවන්. මම ඒක ඔයාලට කරලා පෙන්නන්නේ නැහැ. ඔයාලට හැමදේම මම කියලා දුන්නත් වැඩක් නැහැනේ. ඕගොල්ලෝ දෙයක් කරොත් තමයි ඕගොල්ලෝ දෙයක් ඉගෙන ගන්න. හරිද? ඊට පස්සේ මෝඩ් එකට ඇගිහිල්ලා මෙතන තියෙන මම මෙතන happy තෝරනවා. හරිද? happy තෝරලා apply කරනවා. ඉතින් මෙතන ඊට පස්සේ එන happy music. මේ generation කියන එක බලන්නකෝ. වාට ගන්න පුළුවන්. ඒ වගේම අනික් හැමදේම තියෙනවා මෝඩ් වලට ගිහිල්ලා ඔයාට කැමති එකක් මේ. ඊට පස්සේ මෙතන තියෙනවා dark calm happy funky romantic ඕන දෙයක් වට ගන්න පුළුවන්. ඉතින් මම තව දෙයක් ඕගොල්ලන්ට කියලා දෙනවා. ඉතින් මෙතන තියෙනවා අපිට මේ වීඩියෝ එකේ මේ මියුසික් එක ගැන ඔයාගේ description එකේ සඳහන් කරන්න ඕනේ හා සඳහන් කරන්න ඕනේ මේ attribution required කියලා ගහලා තියෙන එක ක්ලික් කරපුවාම ඔයගොල්ලෝ මේ වගේ YouTube blog එක තිබ්බ එක නැති වෙනවා පේනවා නේද? ඉතින් මෙතන CC කියලා වැටලා තියෙනවා. ඉතින් creative comments කියලා තමයි මේ CC කියලා තියෙන්නේ. මේ music ඔයා ගත්තොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාට මේ ටික ඔයා publish කරන්න කලින් මෙන්න මේ ටික copy කරලා ඔයාගේ description එක දැක්කේ නැත්නම් මේ දැම නැත්තම් ඔයාට අනිවාර්යෙන් ඔයාගේ වීඩියෝ එකට ඒ වෙලේ වැදුන්නේ නැතත් පස්සේ හරි කොපිරයිට් වදිනවා. ඒ හින්දා මම නම් කීයටවත් කියන්නේ මේවා જાති මියුසික් ගන්න කියලා. මේ මියුසික් උත් අවුලක් නැහැ. හොඳ මියුසික් තියෙනවා. දැක්කනේ. ඉතින් මම නම් ඔයාලට රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේ attribution not required කියලා තියෙන මියුසික් ගන්න කියලා. ඉතින් මේක ඔයාට මෙන්න බලන්න අපේ YouTube blog එක නේ තියෙන්නේ. YouTube audio library license එකක් තමයි මේකට තියෙන්නේ. ඒකේ මේවට ඔයාට කීයටවත් copyright වදින්නේ නැහැ. ඉතින් මේක YouTube එකකින් ඔයාලට දීලා තියෙන ලොකුම දෙයක්. ඉතින් මේකට මේ වසියෝන් වලට කීයටවත් copyright වදින්නේ නැහැ කොහොම. ඉතින් මෙතන attribution not required දාලා ඕගොල්ලෝ mode එක අපි happy mode එකට දාලා apply කරමු. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ මන් ටිකක් යට යනවා රේන්බෝ රෝඩ් කියලා තියෙනවා. අපි ඒක චුට්ටක් අහලා බලමු. ඒක එච්චරයි නෑ my first true love. ඒක දාලා බලමු. ඉතින් යාළුවනේ මේ මියුසික් හොඳයි වගේ කියලා හිතෙනවා. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි මේක කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ. ඉතින් ඔයාලට දැන් ඩවුන්ලෝඩ් කරන්න ඕන නම් පස්සේ වෙලාවක ඩවුන්ලෝඩ් කරන්න. මෙන්න දැන් ඇඩ් ස්ටා එකක් දාන්න. හරිද? එතකොට ඔයාට මේක කොයි වෙලක හරි ආයෙ ඕන වුණොත් මොයාගේ නැති වෙලා මේක ඔයාට ආයෙ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද මේක දැන් ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඉතින් ඔයා කෙලින්ම යන්න මෙන්න මේ මෙතන තියෙන ඩවුන්ලෝඩ් අයිකන් එකට. හරිද?
වා එහෙම නැත්තම් මේක කලින් ඔයා මේ සෝංග එක අහලා තියෙනවා නම් මෙතන තියෙන ඩවුන්ලෝඩ් කියන එක ක්ලික් කරන්නත් පුළුවන්. එහෙම නැත්තම් ඔයාට පුළුවන් කමන්න මේ මෙතන තියෙන ඩවුන්ලෝඩ් අයිකන් එක ඔයා අහලා ගන්න ඕන. ඔයා මේක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට පේන ඇති මෙන්න මෙතන අපේ සෝංගේ නමත් එක්ක මේක ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් වීඩියෝ එකේ තාම ඉවර නෑ. මම මේක ඔයාට අහලා පෙන්නනවා. ඉතින් මම මීඩියා ප්ලේ එකේ දාලා පෙන්නන්න. ඉතින් ඕගොල්ලෝ අහලා බලන්න කොහොමද සෝංග එක. ඒක මගේ අවුල්ද? සෝරි ඒක මගේ අවුලක්. ඉතින් මගේ අතින් වෙච්ච චූටි වැරද්දා. ඉතින් මේක මං ආයෙ ඔයාලට අහන්න දෙන්න. ඉතින් අන්න බලන්න උත්තර සුපිරි මියුසික්ද. ඉතින් ඕගොල්ලෝ ඉතින් ඕගොල්ලොම අර නෝ කොපිරයිට් මියුසික් කියලා YouTube එකේ සර්ච් කරලා ගන්න මියුසික් වල කොපිරයිට් වදිනවනේ සමහර ඒවාට. මම නම් ඒවා කීයටවත් රෙකමන්ඩ් කරන්න. ඉතින් ඕගොල්ලෝ නෝ කොපිරයිට් මියුසික් කියලා මෙහෙම සර්ච් කරොත් ගොඩක් රිසල්ට් එනවා. හරිද? මේවා නම් ඉතින් කීයටවත් මම නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද මේ MCs මේවට ගොඩක් ඒවට වදිනවා. හරිද? මේ කොපිරයිට් ගොඩක් ඒවට වදිනවා. ඉතින් මේවා කීයටවත් වැඩක් නැහැ. ඉතින් මේ වගේ YouTube එකෙන් දීලා තියෙන දෙයක් මම හොඳට පාවිච්චි කරත් ඔයාගේ channel එක grow කරගන්න ඒගොල්ලෝ කටයුතු කරනවා. ඉතින් කොපිරයිට් ප්‍රතිආ දීපත් ඔයාට මොනිටයිස් කරන්න බෑ. ඉතින් කොහොමද අද ගෙනව වීඩියෝ එක. ඉතින් ඔයගොල්ලෝ තාම මගේ channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන bell icon ඕල් දාගන්න subscribe කරලා ඉතින් රතු පාට subscribe button එක ඔබලා වීඩියෝ එකට like එකක් දාලා මේ වගේ වීඩියෝ බලන්න කැමති යාළුවන්ට මේ බලන්න මේ වීඩියෝ එක share කරන්න. ඉතින් එහෙනම් අදට ගිහලා නම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ඉතින්